Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම අරන් ඇවිල්ලා තින්නේ Stranger Things කියන කතාව ගැන. හරිද? Stranger Things කියන කතාව guys දැනට season 5ක් ඇවිල්ලා දෙනවා. ඉතින් අන්තිම season නැත්තම් final season එක ආවේ ගිය අවුරුද්දේ Christmas නෙමෙයි. New Year's Eve එක. හරිද? කියන්නේ 2027 2025 අතරමැද වෙලා කියන්නේ රෑ 12ට. හරිද? ඒක ලංකාවට කලාප හින්දාදී ලංකාවට ආවේ 6යි ගානට තමයි. හරිද? මට මතක නැහැ වෙලා කීයටද කියලා. කොහමද දැන් මුළු TV series එකම ඉවර කරලා තියෙන්නේ. දැන් මචං එයාලා නිකන් අපිට ඇනිමේෂන් TV series එකක් ඉවන්න හදනවා Stranger Things වල. මම හිතන්නේ ස්පින් ඔෆ් එකක් වෙන්න ඇති. ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේ කතාව දැනට කියන්නේ Netflix වල මචං වැඩිම නරඹුම් ගානක් තියෙන සුපිරි කතාවක්. ඉතින් ඒ තරම් මිනිස්සු කියන්නේ trending number 1 හරිද? number 1 show ආපු දවසක තිබ්බද තාමත් තියෙනවා. හරිද? නාමත් top 10 හතර තියෙනවා. හරිද? top 10 අතර තාමත් තියෙනවා කියන්නේ guys දැන් මාස කීපයක් ගිහිලා තියෙන්නේ. දැන් top 10 අතර තාමත් තියෙනවා. හරිද? ඉතින් හිතලා බලන්නකෝ නේද කොච්චර ජනප්‍රියද කියලා කතාව. ඉතින් මේ කතාව මචං ටීනේජර්ස්ලා වගේක් ටීනේජර්ස්ලා මත් නෙමෙයි. ඉතින් ඒවට මම ටීනේජර්ස්ලා කියන දු යාළුවෝ කියලා කියන්නම්කෝ. ඉතින් මචං ෆ්‍රෙන්ඩ්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා යකෙක්ව පරද්දන්න මොන්ස්ටර් කෙනෙක් නැත්තම් මොන්ස්ටර් ක්‍රීචර් කෙනෙක් පරද්දන්න දරන උත්සාහයක් තමයි මේ කතාවේ තියෙන. හරිද? යාළුවෝ ටිකක් කියන්නේ ඉතින් වැඩිහිටියොත් ඉන්නවා. වැඩිහිටියොත් දෙතුන් දෙනෙක් ඉන්නවා. හරිද? කොහොම හරි මේකේ මූලිකත්වයේ ඉන්නේ මචං මුලින්ම යාළුවෝ ටික. හරිද? යාළුවෝ තුන් දෙනෙක්. හරිද? season 2 ඉඳන් එක කියන්නේ season 2 එකේ නම් මචං එක යාළුවෝ 4ක් 5ක් කියලා දෙනවා. කට්ටිය වැඩි වෙනවා. හරිද? දැන් කොහොමද මුලදී නම් මේකේ යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා සෙල්ලම් කර කර. ඒ සෙල්ලම් කර කර ඉඳි මචං එක යාළුවෙක් අසුදුහන් වෙනවා. ඉතින් ඒ යාළුවෝ හොයන්න අනිත් යාළුවෝ තුන් දෙනා වැඩ මේ අනිත් යාළුවෝ තුන් දෙනා එන කට්ටක් කනවා. හරිද? ඒ කට්ට කකා නැති අතුරුදහන් වෙච්ච කෙනා හොය ඉඳිද්දී තව එක්කෙනෙක් හම්බ වෙනවා. තව කියන්නේ අద్භූත කෙල්ලෙක් හම්බ වෙනවා. ඒ කෙල්ලත් ඉතින් ඒ කාලේ කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් එහෙම ඉස්සරහම මචං 4 දෙනෙක් තමයි අර තව නැති වෙච්ච කෙනාව හොයන්නේ. ඉතින් එහෙම season 1 2 එකේ නිකන් යාළුවෝ එකතු වෙනවා. යාළුවෝ හැලෙනවා වගේ සීන් එකක් වුණා. ඉතින් කොහොමද මට සරලවම කියන්න තියෙන්නේ යාළුවෝ ටිකක් එකතු කරලා කරන සුපිරි ඇඩ්වෙන්චර් TV series එකක් තමයි ඉතින් Stranger Things කියන්නේ. තව මේක තියෙනවා guys universes ගැන. හරිද? worlds දෙකක් ගැන අපිට සඳහන් කරලා තියෙනවා. ඉතින් realistic world එකයි upside down එකයි dimension x එකයි. හරිද? ඉතින් ඔය world තුන තමයි තියෙන්නේ. අපි ඉන්නේ මචං realistic world එකේ. කොහොම හරි අපිට season 5 එකේ කිව්වා realistic world එකත් dimension x එකත් එකට සම්බන්ධ කරලා තියෙන bridge එකක් වගේ එකක් තමයි upside down කියලා කියන්නේ. හරිද? ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් guys මේක බලලා ඉන්න. හරිද? දැන් මම භාගයට ස්පොයිලර් කරලා ඉවරයි. මම කොහොමත් මේ කතා කරන තමයි කරන්නේ ඉතින් TV series එක ගැන. දැන් භාගයට ස්පොයිලර් එකක් ඉවරයි. කොහොමත් ඉතින් මම ස්පොයිලර් එකක් කලින් දාන්නම්. මට අතන කියන්න අමතක වුණා ස්පොයිලර් තියනවා කියලා. කමන්නේ. ඔයාලා මේක බලලා ඉන්නට මම කලින් කියනවා වගේ බලලා ඉන්න නැත්නම් අත්තරම් පිස්සු වගේ මොංගල් වගේ ඔයාලට මේ බලද්දි ඉතින් ඒ කෑල්ල සමහර අයට තේරෙන්නේ නැහැ. හරිද? ඒකට මම සරලවම කිව්වොත් upside down කියන්නේ bridge එකක්. හරිද? ඉතින් අපි හිතන් හිටියේ upside down කියන්නේ first season වල upside down කියන්නේ මචං වෙනම world එකක්. ඉතින් ඒ world දෙක නිකන් එන කියන්නේ ඒ දෙක විතරයි තියෙන්නේ කියලා හිතන් හිටියේ. ඉතින් ඉස්සරහ season වලට යද්දී අපිට තේරුණා තව world එකක් තියෙනවා. ඒක තමයි dimension x කියන්නේ. ඒක තමයි real world එක. ඒ real world එක කියන්නේ ඒක තමයි ප්‍රධාන එක. හරිද? main world එක. ඉතින් මේ main world එක හරහා යන තියෙන bridge එක තමයි upside down කියන්නේ. ඒක වෙනම world එකක් නෙමෙයි. වෙනම world එකක් වුණාට වෙනම world එකක් නෙමෙයි. ඒක bridge එකක්. හරිද? මම කියන්න හදන දේ තේරෙනවා ඇති ඔයාලට. හරිද? ඒක වෙනම main world එකක් නෙමෙයි. normal world එකක්. හැබැයි ඒක bridge එකක්. හරිද? real එකටයි dimension x එකටයි. ඒක තමයි තියෙන්නේ. හරිද? නිකන් මම කියන්නේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති නම් ලින්ක් කරන්න දෙයක් නැහැ. හරිද? මම ෆොටෝ එකක් දාන්න. ඒ ෆොටෝ එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද මෙච්චර මේ කියන්න නටන්නේ කියලා. හරිද? කොහොම හරි ඒ ටික ඇරෙන්න ඉතින් තේරෙන්නේ නැතුව තියෙන්නේ තව වෙක්නාගේ සීන් එක. හරිද? වෙක්නාගේ ඩෙමොඩොග්ස් ලගේ ඩෙමොගෝගන්ස් ලගේ
මයින්ඩ් ෆ්ලේගේ සීන් එක තමයි තියෙන්නේ. හරිද? දැන් සීසන් 5 වෙන්න කලින් නම් මචං ලොකු මේ තියරි වගේ ගියා. වෙක්නා කියන්නේ පොඩි තරු පහේ සෝල්ජර් කෙනෙක් විතරයි. ඉතින් මේකේ කියන්නේ මේකේ ලොකු මොලේ තමයි. ඉතින් මේකේ මොකක්ද කියන්නේ මේකේ ප්‍රධානියා මේන් විලන් තමයි මයින්ඩ් ෆ්ලේ කියලා. ඉතින් මයින්ඩ් ෆ්ලේ කිව්වට මචං අපිට සීසන් 5 එකේදී මචං මයින්ඩ් ෆ්ලේ ආවේ නෑ. හරිද? ඉතින් මක්කුලෙක් වගේ මොකෙද්ද සතේ කාවා තමයි එතන මං හිතන්නේ මයින්ඩ් ෆ්ලේ කියලා. හරිද? ලියව වෙන අමුතු පොරක්. හරිද? මයින්ඩ් ෆ්ලේ වගේ නම් මට ඌව පේනුන්නේ. හරිද? කොහොම හරි වෙක්නා කියන්නේ වෙක්නා කොහොම හරි අන්තිමට කියනවා මමයි මයින්ඩ් ෆ්ලේයි ඩෙමොඩොග්ස්ලයි ඩෙමොගෝගන්ස්ලයි මෙන්න මේ අර මකුළුවට නමක් කිව්වොත් දන්නේ මට මතක නෑ මකුළුවගේ නම. අර අන්තිම සීසන් එකේ ඉඳපු එකාගේ අපි කට්ටිය ඔක්කොම එකට වැඩ කරන්නේ අපි ඔක්කොම එක්කෙනෙක් කියලා කියනවා. හරිද? අපි කාටවත් වැඩ කරන්නේ එහෙම මියා ලොක්ක මියා කියලා එහෙම වැඩ කරන්නේ. අපි ඔක්කොම එක්කෙනෙක් අපි ඔක්කොම එකට වැඩ කරන්න කියලා කිව්වා. ඉතින් ඒක නිකන් මං හිතුවේ ඇත්තටම ගයිස් මං හිතුවේ සීසන් 5 එකේ වෙක්නා නිකන් ඔව් මම මෙයාගේ අතින් පාලනය වුණා තමයි කියලා එහෙම කියලා එහෙම තේරුම් අරගෙන පොඩ්ඩක් නේද මේ මම නෙමෙයි මේ මම නෙමෙයි මාව පාලනය කරනවා මෙන්න මේ පාර්ට් නිකන් අර මගේ ඇඟට ගිය මයින්ඩ් ෆ්ලේ පාර්ට්ස් ඉතින් එහෙම තේරුම් අරගෙන මූ හොඳ එකෙක් වෙයි කියලා මං හිතුවා. හරිද? ඒ හිතපු කරත් අපරාධ කියන්නේ මූ එකතු වෙලා අර නෑ අපි ඔක්කොම එක්කෙනෙක් කියලා. ඉතින් මේන් අපේ හීරෝස්ලට එරෙහිව වැඩ කරපු එකට නිකන් you know එහෙම හිතුවෙත් අපරාධ කියලා මට ඉතින් දුක හිතුණා. ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් මොනව කරන්නද නේද? ඒ ස්ක්‍රිප්ට් එක ලියපු හැටි තමයි ඉතින් ඩෆර් බ්‍රදර්ස් තා කොහොම හරි මේකේ තව තියෙන්නේ guys ගොඩක් කට්ටිය කතා කරන තව තියෙන්නේ අර අන්තිම සීසන් එකේ මචං අන්තිම මේන් ෆයිට් එක. හරිද? අර මචං අර ලොකු මකුළුවත් එක ගහගත්ත හැටි මට නම මතක නෑ. ඇත්තටම සෝරි. ඉතින් නමක් තිබ්බත් දන්නේ නැහැ. මම උට ලොකු මකුළුවා කියන්නම්. කොහරි ඌත්තේ ගහගත්ත ෆයිට් එක මචං ඇත්තටම මදි. හරිද? නිකන් යකෝ මට තියෙන ප්‍රශ්නේ. හරිද? මට තියෙන ප්‍රශ්නේ දැන් ඌට ගහනකන් අච්චර වද දුන්න මෙච්චර සීසන් 5ක් 4ක් තිස්සේ වද දුන්න ඩෙමොඩොග්ස්ලා සහ ඩෙමොගෝගන්ස්ලා මොන ලෝකෙද ගියේ. හරිද? වෙක්නයි අරුයි කියන්නේ වෙක්නයි අර මකුළුවයි විතරයි හිටියේ. හරිද? ඩෙමොගෝගන්ස්ලා හිටියේ නෑ ඩෙමොඩොග්ස් හිටියේ නෑ. උන්ට මොකද උනේ? මට තියෙන ලෝක ප්‍රශ්නේ ඒක. හරිද? දැන් අනික මචං මේ ෆයිට් එක අඩුම තරමේ විනාඩි 10ක් ගියේ නෑ. හරිද? විනාඩි 5ක් 6ක් 7ක් වගේ වෙද්දි ඉවරයි. හරිද? මේ කියන්නේ මුළු කතාවෙම ඉඳපු හරිද ෆයිනල් ෆයිට් එක සිතින් පැය භාගයක් වගේ ෆයිට් එක සමනේ ගන්නව නේද? එම් පැය භාගයක් ගන්නෙත් නෑ. ඉතින් අඩුම තරමේ විනාඩි 10ක් හරි ගන්න එපයි නේද? එහෙම ගත්තේ නෑ. හරිද? නිකන් අර ඒ දෙන්නෙක් ඉඳගෙන යටින් අරුට කෝට්ටකින් එන්න කට්ටියක් ඉඳගෙන බෝම්බ වලින් ගහුව බෝම්බ වල මන්දනේ අර බෝතල් වලට ගින්දර තියලා ගහන්නේ. හරිද? 11 නිකන් සුපර්මෑන් වගේ ඒක නිකන් හිනා you know හරි 11 සුපර්මෑන් වගේ හරි එයාගේ පවර් එක. හරිද? නිකන් ඒවොත් කිසි ගේමක් නැතුව. හරිද? ඔබලා මේ මකුළුව ගැන බලන්නේ මං ගිහිල්ලා වෙක්නට ගහන්නම් කියලා. හරි හරිද? ඒ ඔක්කොම එක්කෙනෙක් තමයි. හරි එක්කෙනෙක් තමයි හින්දානේ guys ඒ ගහනේ හරි දෙන්නේ. දැන් මචං සමහන් ඩෙමොගෝගන්ස්ලට වෙක්නට ගහද්දි මචං විල්ටත් රිදෙනවා නේද? හරිද? ඒනොට මං අරුට අච්චර වද දුන්නා. අරුට අච්චර ගැහුවා. හරිද? වෙක්නට අච්චර ගැහුවා. හරිද? අර සතාට ගහද්දි වෙක්නටත් රිදෙනවා. වෙක්නටත් රිදෙනවා වගේම විල්ටත් රිදෙනවා. හරිද? ඒ ඔක්කොටම ගහද්දි ඇයි කියහන්කෝ විල්ට රිදුන්නේ නැත්තේ. හරිද? විල් ඔක්කොම බලන් ඉතර වෙක්නගේ ඇහෙන් ඔයා හොඳ කෙනෙක් කියලා අච්චර කියලා එහෙම කියලා නෑ අපි ඔක්කොම එක්කෙනෙක් කියලා අර කියලා ඒ ඔක්කොම ටික හරි ඒ ටික ඔක්කොම කමන්නේ. ඒත් මචං දැන් අර යෝධ මකුළුවට අරුන් අච්චර ගින්දර වලින් ගන්න යටින් අනිනවා. හරිද? තව මොකද්ද කවුද අපේ 11 දාගෙන ගහනවා. හරිද? වෙක්නටත් ගහනවා. ඒ ඔක්කොම ටික කරා විල් කොහොමද බසවයි උනේ? විල් කොහොමද සවයි උනේ? මට දෙන ලෝක ප්‍රශ්නේ ඒක. හරිද? අනිත් ඔක්කොම හරි මොකක් හරි ගමන් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. මට ඒක තාම හිතා ගන්න බැහැ. හරිද? ඒක මට හිතා ගන්න ඉන්නේ නැහැ. හරිද? හදහසක් ඉන්නේ නැහැ. මේක මෙහෙම වෙන්න පුළුවන් කොහොමද කියලා. නැත්නම් එයාට රිදෙන්නේ ඩෙමොගෝගන්ස්ලාට ගෙහුවට පස්සේ විතරද? එහෙම ඒක කිසිම අර්ථයක් තිබුණේ නැහැ. හරිද? නික අන්තිම ෆයිනල් ෆයිට් එකේ මචං ඩෙමොඩොග්ස්ලටයි ඩෙමොගෝගන්ස්ලට වෙච්ච දෙයක් නේ. හරිද? ඒක එච්චර සිත් නෑ. හරිද? එකෙක් දෙන්නෙක් හරි ඉන්න ඕනේ. හරිද? නිකන් සහභාගී වෙන්න ඕනේ එකෙක් දෙන්නෙක් හරි. හරිද? කෑලි කැපිලා යන්න හරි ඒ කෑල සහභාගී කරගත්තේ නැති නිකන් මට නිකන් මොකද්ද වගේ. හරිද?
මම හිතන්නේ මට විතරක් නෙමෙයි හරිද බාහිර භාගයක් මිනිස්සුන්ට තියෙන ලෝක ප්‍රශ්නේ තමයි ඩෙමෝගර්ස්ලට මොකද උනේ හරිද ඒක නෙමෙයි හරිද මට තියෙන ලොකු ප්‍රශ්නේ මට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි අර විල්ට මොකුත් උන්නේ නැත්තේ කොහොමද විල් කොහොමද සර්වයිව් වුනේ කියන එක තමයි හරිද අනික ගයිස් මෙයාලා සීසන් 5 දාන්න ඉස්සෙල්ලා මේ මිනිස්සුන්ව බය කරා කවුරු හරි මැරෙනවා මේන් කැරක්ටර් එකක් මැරෙයි එකගේ සීන් එක මෙයාලා පේනවා හරිද එනකොට සීසන් 5 එකේ මචං මොකෙක්වත් මැරුන්නේ නැහැ හරිද අඩුවතරනේ හරි අන්තිමට 11 මැරුණා කියලා කියනවා හරිද ඔව් හැබැයි හරිද අන්තිමට ඩ්‍රයි අයි එකක් නැහැ කියලා කිව්වා මට එනකොට චුට්ටක් හදුවා බට් ඇඬුන්නේ හරිද ඩ්‍රයි අයි එකක් තිබෙන්නේ හරි ඒක සාධාරණයි එනකොට මට ඇඬුන්නේ හරිද නිකන් ඒ මං හිතුවේ නිකන් කැරක්ටර් එකක් විතර මරලා දාලා හරිනවා කියමු අඩුම ගානේ කැරක්ටර් දෙකක් තුනක් වගේ නෑ තුනක් ඕනේ නෑ දෙන්නෙක් විතර මෙයා කරන්න ඕනේ හරිද මේ ඒක නේ අවුල් හරිද නිකන් 11 වල නිකන් මම සබයි වුණොත් මේක හරියන්නේ නිකන් 11 ගොබ්බ තීරණයක් ගත්තා වගේ මෝඩ තීරණයක් ගත්තා වගේ සීන් එකක් තමයි එතන ආවේ හරිද ඒක නිකන් සැක්‍රිෆයිස් එච්චර නිකන් මට අවුල් හරිද කොහොමද සීසන් 5 එකේ ඔක්කොම එපිසෝඩ් ටික සෙට් එපිසෝඩ් 8 එක ටිකක් මට සෙට් නෑ හරිද නිකන් එකකින් නිකන් මෝඩ තීරණ වගේ නිකන් මෝඩ චොයිස් ටිකක් කරන් ඉඳලා තියෙනවා වගේ සීන් එකක් තියෙනවා මම හිතන්නේ ඒක ඩෆර් බ්‍රදර්ස් වල තේරුම් නැද්ද දන්නේ නේද අනේ මන්ද හරිද මට ඒ කෑල්ලේ ඉන්න ප්‍රශ්නයක් හරිද ඔයාලට කොහොමද කියලා ඔයාලා මට කියන්න යන්න ඇත්තටම එන අමුතුයි හරිද එච්චර තමයි ඉතින් ඒක කතා කරන්න දෙන්නේ තව කතා කරන්න යන්නේ මොකද අනිත් ටික ඔක්කොම සුබ මට අරක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් විල්ට මොකුත් වෙන්නේ නැත්නම් කොහොමද විල් කොහොමද සර්වයිව් වුනේ අනිත් ඔක්කොම මට ෂේප් හරිද ඉතින් ගයිස් ඔයාලට මේ වගේ මතුන තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඉතින් කමෙන්ට් කරගෙන යන්න මට මම උත්තර දන්නවා නම් ඉතින් මම කියන්න යන්නම් ඉතින් ඔයාලා මම මේ හව ප්‍රශ්නට උත්තරේ දන්න ඒකත් කමෙන්ට් කරගෙන යන්න ඉතින් මෙච්චරයි ඉතින් මට අහන්න තියෙන්නේ එච්චරයි මට කතා කරන්න තියෙන්නේ ඉතින් සීසන් 5 එක ගැන ඉතින් සීසන් 1 2 3 4 ඒ ටික ඔක්කොම හොඳයි ඒ ටික ෂේප් සීසන් 5 එකේ ඉතින් ඔය එපිසෝඩ් 8 එක තමයි පොඩ්ඩක් කතා කරන්න තිබ්බේ ඔව් ඉතින් එහෙනම් ඉතින් දැන් මම මේ වීඩියෝ එක ඉවර කරන්න ඉතින් තාම මොනවත් මට කතා කරන්න නැහැ ඉතින් මම කිව්වා වගේ ඔයාලා කමෙන්ට් කරගෙන යන්න හරිද මොකද්ද මේ සීන් එක ඔයාලට හිතුනේ මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා ලයික් කරගෙන යන්න ෂෙයා කරගෙන යන්න සබස්ක්‍රයිබ් කරගෙන යන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු and also thank you for watching this video